සමීකරණයක් විසඳන ආකාරය බලමු. 3x ඍණ 2 සමානයි x ධන 8. මේ ගණනේ නොදන්නා පදය x. x දෙපැත්තම ඉන්නවා. වම් පස දකුණු පස. අපි මුලින්ම කරන්න ඕන මේ x එක පැත්තකට අරගන්න එක. x එක පැත්තට අරගෙන x තනි කරගන්න අවශ්‍යයි. එතකොට තමයි අපිට පිළිතුර ලැබෙන්නේ. අපි මේ නොදන්නා x වම් පැත්තට අරගනිමු. මොකක්ද එහෙනම් කරන්න ඕන? මේ දකුණු පැත්තේ ඉන්න x නැති කරගන්න අවශ්‍යයි. මෙතන ඉන්නේ ධන x කෙනෙක්. අපි එහෙනම් මේ පැත්තට ඍණ x එකක් දාමු. එතකොට මොකද්ද වෙන්නේ? x ඍණ x බිඳුවයි. 8 පමණක් ඉතුරු වෙනවා. හැබැයි මේ x දකුණු පැත්තට විතරක් දාලා මදි. අසාධාරණයක් නොවන විදියට ඒ ඍණ x වම් පසටයි දකුණු පසටයි දෙපැත්තටම එක් කරන්න ඕන. අපි බලමු ඒ පියවර ලියන්නේ කොහොමද කියලා. තුනයි x ඍණ 2 ඍණ x සමානයි x ධන 8 ඍණ x. අපි දෙපැත්තටම ඍණ x එකක් දැම්මා. එතකොට මොකක්ද වෙන්නේ? මේ ධන x ඍණ x බිඳුවයි 8 විතරක් දකුණු පැත්තේ ඉතිරි වෙනවා. මේ පැත්තේ 3x ගෙන් x අඩු වුණාම 2x තව තියෙනවා මේ ඍණ 2ක්. අපි ඒ පියවරත් ලියමු. 2x ඍණ 2 සමානයි 8. දැන් මේ පැත්තේ ඉන්නවා 2x ඍණ 2. අපි මෙලින්ම කරන්න ඕන මෙන්න මේ ඍණ 2 නැති කරගන්න එක. එහෙනම් මොකද්ද කරන්න ඕන? මෙතනින් ධන 2ක් ලියන්න ඕන. එතකොට ඍණ 2යි ධන 2යි බිඳුවයි. ඒ කියන්නේ 2කින් 2 අඩු වුණාම බිඳුවයි. කලින් විදියමයි අසාධාරණයක් වෙන්නේ නැති විදියට මේ පැත්තටත් ධන 2ක් දාන්න ඕන. බලමු අපි ඒක ලියන්නේ කොහොමද කියලා. 2x ඍණ 2 ධන 2 සමානයි 8 ධන 2. දැන් මොකද වෙන්නේ? 2කින් 2 අඩු වුණාම බිඳුවයි. මේ පැත්ත 2x විතරක් ඉතිරි වෙනවා. 8ට 2ක් එකතු වුණාම 10යි. ඒ පියවරත් ලියමු. 2x සමානයි 10යි. දැන් මෙතන තියෙන්නේ මොකක්ද? 2x. ඒ කියන්නේ 2 ගුණ කිරීම x. අපි දැන් කරන්න ඕන x තනි කර ගැනීම. අපි එහෙනම් කරන්න ඕන ප්‍රතිවිරුද්ධ දේ. ඒ කියන්නේ ගුණ කිරීම 2 වෙනුවට අපි මෙතෙන්ට දාන්න ඕන බෙදීම 2ක්. ඒක ඒ විදිහටම මේ පැත්තට කරන්නත් ඕන. අපි ඒක ලියමු. 2x බෙදීම 2 සමානයි 10 බෙදීම 2. මොකක්ද වෙන්නේ මෙතනදී? දෙකයි x බෙදීම 2. මෙන්න මේ දෙකට
මේ දෙක කැපෙනවා. ඒ කියන්නේ 2 බෙදීම 2 එකයි. මේ පැත්තේ x විතරක් ඉතිරි වෙනවා. මේ පැත්තේ 10 බෙදීම 2 5යි. හරි. දැන් අපි පිළිතුරට ළඟයි. x සමානයි 5යි. හරි. අපිට පිළිතුර ලැබුණා. මොකක්ද උනේ? මේ දෙකට මේ දෙක කැපුණා. ඒ කියන්නේ 2 බෙදීම 2 එකයි. මෙතන x විතරක් ඉතිරි වෙනවා. 10 බෙදීම 2 5යි. අපිට පිළිතුර ලැබුණා.